බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මුළු ලෝකෙටම අධිපති සක්විතියා වෙනවටත් සෝතාපට්ටි ඵලං වරං. සෝවාන් ඵලය වටිනවා. ඇයි වටින්නේ? සෝවාන් වෙච්ච කෙනා අපායට යන්නේ නැහැ. නියතෝ සම්බෝධි පරායන. එයාට චුතිසිතේම බලපෑමක් තියනවද? නැහැ. චුතිසිත කොහොමදවත් බලපෑම් කරන්නේ. ඒ කියන්නේ සෝවාන් වෙච්ච කෙනාට මරණ මංචකයේදී පින්වත්නි රාගසිතක් ආවත් එයා අපාය යන්නේ. සෝවාන් කෙනාට මරණ මංචකයේදී ද්වේෂසිතක් ආවත් එයා අපාය යන්නේ. සුගතියම තමයි. මොකද එයා හිත වඩපු කෙනෙක්. මමයේ මාගේ කියන දැඩි බැඳීමෙන් මිදිච්ච කෙනෙක්. බුද්ධ ආදී අටතැන්හි තියෙන සැකේ අතහැරපු කෙනෙක්. පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය ස්වභාවය අවබෝධ කරගත්ත කෙනෙක්. ඒ වගේම සිල් වෘත කෙරෙහි බැඳිච්ච නැති නිදහස් සීලයක් තුල හික්මෙන කෙනෙක්. කාර්යකාන්ත සීලය. සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනාට එහෙම හිත විසිරෙන්නේ නැහැ. දැන් බලන්න උදාහරණයක්. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා මල්ලිකා බිසව. මහා පින්කම් ගොඩක් කරා අසදෘස මහා දාන දුන්නා. හැමතිස්සෙම දම් පූජා කළා. බොහොම සතුටින් පින්දහම් කරපු කෙනෙක්. හැබැයි මැරිලා ගිහිල්ලා මල්ලිකා බිසව ඉපදුනේ අවීචි මහා නරකාදී. ජීවිතේ එයා පින්වත්නි කරපු වැරද්දක් තිබ්බා. හැමෝටම හොරෙන් කරපු වැරද්ද රජුරුවත් රැවට්ටුවා. හැබැයි යාගේ හිත යාට චෝදනාවක් එල්ල කළා. අපේ හෘද සාක්ෂිය අපිට රවට්ටන්න බෑ. හෘද සාක්ෂිය කවදා හරි මරණ මංචකයේදී හරි අපිට කතා කරලා කියනවා ඔබ ලෝකෙම රැවට්ටුවට ඉතින් ඔබ ගැන අපි දන්නවනේ. නේ? මල්ලිකාටත් එහෙමයි. මල්ලිකා අවීචි මහා නරකාදී ඉපදුනා. බලන්නකො චුතිසිත පෘථග්ජන භාවයට කරන බලපෑම. ඊළඟ ධර්මාශෝක රජුරන්ගේ කතාව හොඳ උදාහරණයක්. ඕන් බලන්න පෘථග්ජනයට වෙන ස්වරූපේ. හැබැයි ආර්ය පුද්ගලයා සෝවාන් කෙනා ගැලවෙනවා. දැන් බිම්බිසාර රජුරෝ පුතා කේන්ති ගිය වෙලාවේ කකුල් පල්ලා ලුණු දාලා මරවපු රජේ. දන්නවනේ රජකම ඉල්ලුවා ජාසත්ත බෑ කිව්වා. බෑ කිව්වම රජුරන්ගේ කකුල් පල්ලා ලුණු දාලා ගිනි අඟුරු ගොඩේ ඇවිද්දුවා. රජුරෝ කේන්තියෙන්නේ මැරුණේ. තමන්ගේම පුතා තමන්ට රජකම ඉල්ලලා මෙහෙම අකටයුතුකම් කරද්දි රජුරවන්ට මොනතරම් කේන්තියක් යන්නේ. හැබැයි කේන්ති ගිහිනා කියලා මැරිලා බිම්බිසාර රජුරු අපාය ගියේ නැහැ. කොහෙද ඉපදුනේ? දිව්‍ය ලෝකේ. ඔන්න ස්වභාවය. ඒකට හේතුව මොකක්ද කියලා අහපුවම බුදුරජාණන් වහන්සේ හරි ලස්සන සූත්‍රයක් දේශනා කළා. ඔකට කියනවා බිමන්නේ ලෝණඵල සූත්‍රය. මොකද්ද බුදුහාඳුරෝ කියලා දුන්නේ? අපි ওই විද්‍යාව ඉගෙන ගද්දි එහෙම කියන්නේ පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමන කියලා. බුදුහාඳුරෝ කියන මහණෙනි එක හා සමාන ලුණු කැට දෙකක් ගන්න. පරීක්ෂණය. එකක් වතුර කෝප්පයක දිය කරන්න, එකක් ජලාශයක දිය කරන්න. අපි හිතමු කැලණි ගඟ කියලා. එතකොට එක ලුණු කැටයක් මේ කෝප්පේ දිය කරා, අනිත් එක කැලණි ගඟේ දිය කරා. දැන් බුදුහාඳුරෝ අහන නිරීක්ෂණ මොනවද? වික්ෂුන් වහන්සේලා කියනවා ස්වාමීනි මේ කෝප්පේ ලුණු කැටේ දිය කරා මේකේ වතුර ලුණු රහයි බොන්න බෑ. හැබැයි කැලණි ගඟේ දිය කරාට කැලණි ගඟේ වතුරේ වෙනසක් නෑ. ඒ වතුර ඒ විදිහමයි. බුදුහාඳුරෝ දේශනා කරනවා පෘථග්ජනයාගේ හිත මේ කෝප්පේ තියෙන වතුර වගේ. හිත වඩලා නෑ. හිත පුලුල් නෑ. එයා හැමදේම අල්ලගෙන ඉන්නේ මගේ 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 කියලා. මම මගේ ආත්මය එහෙමයි බැඳගෙන තියෙන්නේ. එයා පින්වත්නි කෙසෙල් පරඬල් වගේ හෙලවෙන මනසක් තියෙන කෙනෙක්. බුදුහාඳුරු විශ්වාසත් නැහැ, ධර්මයේ විශ්වාසත් නැහැ, සංඝයා විශ්වාසත් නැහැ, පෙර භවයේ විශ්වාසත් නැහැ, පසු භවයේ විශ්වාසත් නැහැ, පෙරපසු භව දෙක ගැන මොකවත් එයාට විශ්වාස නැහැ. සැකෙන්මයි ජීවත් වෙන්නේ. ඊළඟට පින්වත්නි එයා හැමතිස්සෙම සීලය තුල හික්මන කෙනෙක් නෙවෙයි. අඩුම ගානේ එයාට එයාගේ සීලය ගැනවත් විශ්වාසයක් නැහැ. එතකොට මොකද වෙන්නේ? එහෙම කෙනා පුංචි පාපයක් කරත් ඒ පාපය සම්පූර්ණයෙන්ම එයාගේ ජීවිතේම වෙලාගෙන විපාක සකසන. හරියට අර ලුණු කැටේ දැම්මම වතුර ටික ඔක්කොම ලුණු රස වුණා වගේ. විපාක ගෙව මෙරි ඉපද සසර යන්නයි වෙන්නේ. හැබැයි මතක තියාගන්න ඕනේ ආර්ය පුද්ගලයා හිත වඩපු කෙනා, සෝවාන් වෙච්ච කෙනා හරියට ජලාශය වගේ හිත වඩලයි තියෙන්නේ. එතකොට එයා සමහර පව් කරාම ඒවා අහෝසිකම්ම විපාක සකස් වෙන්නේවත් නැහැ. තේරෙනවද? එසා ඔයත්තන්ටත් කියනවා බුදුහාමුදුරුවෝ සසරින් එතර වෙන්න උත්සාහ කරන්න. සතර අපායෙන් නිදහස් වීමමයි අරමුණු විය යුත්තේ. අපි අත ගොඩාක් බණ කියද්දී ඔය ගිහියත්තන්ටත් කියනවා ඉතින් නිවන් දකින්න කියලා.
මතක තියාගන්න ඕනේ දේශනාව තුළ බුදුහාඳුරු ඍජුවම කෙලින්ම නිවන් දකින්න කිව්වේ සංඝයාට. ඔය හාමුදුරු මහාන වෙද්දිහිම ඒකනේ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චි කරණත්ත සියලු දුක් නැති කරලා නිවන් දකින්නමයි පැවිදි වෙන්නේ. ගිහියන්ට බුදුහාමුදුරු ගොඩාක් කාලවට කියන්නේ ගිහි ජීවිතය තුළ ස්ථාවර වෙමින් සතර අපායෙන් නිදහස් වෙන්න උත්සාහ කරන්න. ඔයත් අඩු ගානේ අපායෙන් ගැලවෙන්න. ගැලවිලා සුගතියට යන්න උත්සාහ කරන්න. මේක තමයි ගිහි ජීවිතේ ලබන්න පුළුවන් හොඳම රැකවරණ. සෝවන් වුණා කියන්නේ පින්වත්නි දුකේ ඉවරයක් නැහැ නෙවෙයි, තවත් දුක තියෙනවා. මොකද හත් වාරයක් උපදිනවා. හැබැයි ඉතින් මතක තියාගන්න හත් වාරේ ඉපදුනත් සුගතිය වල විතරයි, දුගතිය නෙවෙයි. ඒකත් මහ පුදුම වාසනාවක්. අර බුදුරජාණන් වහන්සේගේ සූත්‍රයක් තියෙනවා චූල ගෝපාලක කියලා. එතින්දි බුදුහාමුදුරුවෝ කොහොමද සමාන කරන්නේ? ගවරලක ඉන්න ගෝ පරිනායකයෝ ගව නාම්බු තමයි කියනවා රහතන් වහන්සේලා. ඒගොල්ලෝ හරි ශක්තිමත්. ඒගොල්ලන්ට ආයි බය වෙන්න කිසිම දෙයක් නැහැ. ශක්තිමත් ගවයෝ කියනවා අනාගාමියයි. ඇයි ශක්තිමත් ගවයෝ කියන්නේ? ඒගොල්ලොත් ආයි කවදාවත් මේ සසර දුකට වැටෙන්නේ නැහැ. හොඳ හයිය තියෙන හරහා. ඒගොල්ලොත් මරණයට පස්සේ කෙලිම සුද්ධාවාස බ්‍රහ්මතල. ඊළඟට කියනවා මහණෙනි තව ඉන්නවා වච්චතරියෝ. නේද? ටිකක් ඔය සැර හරක්. ඒ කියන්නේ තරුණ හරක්. අපි කියන්නේ නාබර වයසේ ඉන්නවා කියලා. විශේෂකාරයෝ. උන්ට ටිකක් විශේෂකාරයන්ට බුදුහාඳුරු සමාන කරන්නේ සකුරුදාගාමී අය. දැන් බලන්නකො හරි කතාවක්. සකුරුදාගාමීයටත් බුදුහාඳුරු කියන්නේ විශේෂ කියලා. ඇයි? ඒගොල්ලොත් මැරිලා ගිහිල්ලා තව එකපාරක් එනවානේ සකුරුදාගාමී කියලා. සකුරුදාගාමී වුණා කියලා කාමරාගේ පටිගයේ පින්වන්දි නැති වෙලා නැහැ, තියෙනවා. එසයි බුදුහාඳුරු ඒගොල්ලන්ට විශේෂකාරයා කිව්වේ. ඊළඟට මේ සෝවාන් කෙනාට බුදුහාඳුරු කියන්නේ කිස බලකෝ ගාව කෘෂ බල හරක්. ඒ කියන්නේ ඇට ගැහිච්ච ලෙඩ හරක් කියලා. දුකෙන් ඉන්න පිරිස දුක නැති වෙලා නැහැ, තව තියෙන. ඇයි සෝවාන් කෙනාට දුර්වලයා කිව්වේ? කෘෂ බලයා කිව්වේ. සෝවාන් වෙච්ච කෙනත් පින්වන්දි හත් පාරක් ආයි උපදිනවා. හත් පාරක් උපදිනවා කියන්නේ මොකද්ද? හත් පාරක් නාකි වෙනවා. හත් පාරක් ලෙඩ වෙනවා. හත් පාරක් මැරෙන්න වෙනවා. හත් පාරක් ප්‍රියයන්ගෙන් වෙන් වෙනවා. හත් පාරක් අප්‍රිය වුන් හා එකතු වෙන්න වෙනවා. හත් පාරක් ආස දේවල් නොලැබිය. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. කෙටියෙන් කිව්වොත් පංච උපාදානස්කන්ධෙම හත් පාරක් දුක් විඳින්න වෙනවා. තේරෙනවද? ඒකයි සෝවාන් වෙන එකත් එච්චර ලොකු දෙයක් නෙවෙයි කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ. හැබැයි ඉතින් අපේ හැටියට නම් ලොකුම දෙයක්. නේ? මේ පෘථග්ජන භූමියේ ඉන්න අපිට ආර්ය භූමියට පත්වීම කියන්නේ පින්වත්නි ලොකුම ලොකු ටාගට් එකක්. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ ඔබට කියන අඩුම ගානේ එතෙන්ට යන්න උත්සාහ කළ යුතුමයි. දැන් මම අහනවා ප්‍රශ්නයක් ඔබෙන්. මොකද්ද ප්‍රශ්නේ? ඉතින් සෝවාන් වෙච්ච අය නැද්ද අද? ඈ කවුරු හරි කියන්න පුළුවන් සෝවාන්වහන්සේ ඉන්න පුළුවන් ඇති. ඒ කියන්නේ ඒගොල්ලන්ට ශ්‍රද්ධාව නැහැ. නේද? බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ මහ පොළව ශාසනයේ පවතින තාක්කල් රහතුන්ගෙන් හිස් වෙන්නේ නැහැ කියලා. රහතුන්ගෙන් හිස් නොවෙනවා නම් පින්වත්නි සෝවාන් සකෘදාගාමි අනාගාමි උත්තමය ඕනතරම් මේ මහ පොළොව මත ඉන්න ඕනේ. ඉන්නවා අදටත්. හැබැයි අපිට මුණ ගැහුණත් අපි පිළිගන්න කැමති නැහැ. මොකද අපි බලාපොරොත්තු වෙන සෝවාන් අය කොහෙවත් නැති නිසා. අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? සෝවාන් වුණා ගම අපි හිතන සුදු විතරක් අඳි. සෝවාන් වුණාම මේගොල්ලෝ වැඩි කතා කරන එකකුත් නැබින් බලාගෙන මෙයයි. වැඩි අපිත් එක්ක ගැටෙන්නේ නැහෙකුත් නැහැ. ඔළුව වටේ බල්බ් පත්තු වෙයි. එහෙමනේ හිතන්නේ. රහතන් වහන්සේලා කොහොම ගොඩක් අය හිතාගෙන ඇඟෙන් රැස් වීදෙනවා. අනේ එහෙම නැහැ. අපි මේ හිතාගෙන ඉන්නේ බොරු මායා ලෝකයක මායා සංකල්ප. මේ බාහිරෙන් ඇති වෙන වෙනස් වීමක් නෙවෙයි, මිනිසුන්ගේ චිත්ත අභ්‍යන්තරයේ ඇති වෙන වෙනස් වීම. මිනිසුන්ගේ සිතුවිලි වල ඇති වෙන වෙනස් වීම. මේක ඔක්කොම සිද්ධ වෙන්නේ අභ්‍යන්තරයේ මිස බාහිරයට පේන එක නෙවෙයි. මිනිස්සු හිත හදන වැඩපිළිවෙලකයි නිරත වෙන්න ඕනේ. ඒ නිසා සෝවාන් ඵලයටපත් වුණා කියන්නේ අපි වගේම සාමාන්‍ය මිනිස්සු. ඒගොල්ලන්ටත් කේන්ති යන්න පුළුවන්. ඒගොල්ලන්ටත් රාගසිතුවිලි එන්න පුළුවන්. ඒගොල්ලොත් කාමරාග පටිග තාම ප්‍රහාණය කරලා නෑ. ඒව නැති වෙන්නේ අනාගාමි මට්ටමේ. දැන් උග්ග ගෘහපතියා කසාද බැඳලා හිටියේ ගෑනු 4 දෙනෙක්.
ඉතින් සෝවාන් විතරක් නෙවෙයි සකෘදාගාමී ඵලයටත්පත් වෙලානේ හිටියේ. කාන්තාව 4 දෙනෙක්. අනාගාමී වෙච්ච තවසේ තමයි ගිහිල්ලා කියන්නේ නංගී අද ඉඳන් කාමයන් පරිහරණය කරන්නේ නැත. කැමැති තරම් දීපල අරගෙන කැමැති විදිහකට ජීවත් වෙන්න කැමැති තැනකට යන්න. මට කිසිම ප්‍රශ්නයක් නැහැ. අනාගාමී තැනදී යතේදී. එසා අපි පින්වත්නි වැරදියට තේරුම් ගන්න නරකයි. සෝවාන් අය ඕන තරම් ඉන්නවා. අපිත් එක්ක එකට රසාවල් කරනවා ඇති, අපිත් එක්ක බස් එකේ යනවා ඇති. මොනවද සෝවාන් වුණා කියලා කියන්නේ? සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව සහ සීලබ්බත පරාමාසය කියන සංයෝජන තුන දුරු කිරීම. මමය, මාගේ, මගේ ආත්මය කියන දැඩි බැඳීමෙන් නිදහස්. ඒගොල්ලෝ හැම මොහොතකම පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය ස්වභාවය මෙනෙහි කරනවා. ඕකනේ සෝවාන් වන්න කෙනාගේ පළවෙනිම ලක්ෂණය. එයා දන්නවා මේ ලෝකේ දැඩිව අල්ලගන්න කිසිවක් නෑ. සංස්කාරවල ස්වභාවය අවබෝධ කරගෙන මේ හැම දෙයක්ම ඉපදෙනවා. ඊට පස්සේ තිති පවතිනවා, භංග නැති වෙලා යනවා. සමුදය සහ වය මේක තේරුම් අරගෙනයි තියෙන්නේ. නැතිවීමයි දෙකම සිද්ධ වෙන ආකාරය අවබෝධ කරගෙන. සක්කාය දිට්ඨිය කියන්නේ ඕකයි. ඊළඟ දෙවෙනි එකම විචිකිච්ඡා. එයාට සැක නැහැ. භාග්‍යතුන් වහන්සේ යම් දෙයක් කිව්වා නම් ඒක පිළිගන්නවා. ශ්‍රද්ධාව වැඩි. ශ්‍රද්ධාව වැඩි වෙනවා කියලා කියන්නේ පින්වත්නි බුදුහාමුදුරන්ගේ බුද්ධත්වයේ අදහා ගැනීමමයි, වෙන මොකවත් නෙවෙයි. ශාවකෝ සද්ධාති තථාගතස්ස බෝධි. බුදුහාමුදුරෝ විශ්වාස නම් බුදුහාමුදුරන්ගේ ධර්මයේ කොහොමත් විශ්වාසයි. බුදුහාමුදුරන්ගේ ධර්මයේ විශ්වාස නම් ඒ ධර්මයේ ප්‍රගුණ කරලා මාර්ගඵලලාභී උත්තමයෝ ඉන්නවාමයි කියන එක දන්න. ඔය ගොඩක් මිනිස්සු කියනවානේ කොහෙද රහතන් වහන්සේලා කියලා. ওই මිනිස්සු ධර්මයේ දන්නේ නැහැ. ওই මිනිස්සුන්ට බුදුහාමුදුරුවෝ හිටියත් එකයි නැතත් එකයි. ශ්‍රද්ධාව බිඳුවයි. හැබැයි බලන්නකො බුදුහාමුදුරුවම හොඳට ආශ්‍රය නිස්රේ කරන උතුමන්. ඒගොල්ලෝ ධර්මයත් හොඳට ප්‍රගුණ කරනවා, සංඝයාත් හොඳට ළඟින් ආශ්‍රය නිස්රේ කරනවා. ඒ තුනුරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවක් ඇති. ඒ නිසා අපේ පින්වතුන්ලා බුදුහාමුදුරුවෝ ගැන හිතන්නේ මේවා බුදුහාමුදුරුවෝ කිව්වද දන්නේ නැහැ. පස්සේ කාලෙක කවුරු හරි එකතු කරාද දන්නේ නැහැ. මේක රෙවි බුදුහාමුදුරුවෝ කියන්නේ මෙහෙම වෙන්න ඇති. ඒවට නම් අහු වෙන්න යන්න එපා. මොකද ත්‍රිපිටකයේ තියෙන බුද්ධ භාෂිතේ වෙනස් වෙන ඒවා නෙවෙයි. ආනන්ද ස්වාමීන් වහන්සේ මේ සියලුම ත්‍රිපිටක ධර්මයේ බුදුහාමුදුරුවෝ පිරිනොම් පාලා මාස 3ක් යද්දි සංගායනා කළා, ආරක්ෂා කළා. ඒවා මේ සුතං මම මෙහෙම ඇහුවා. එහෙමයි කිව්වේ. මේ ත්‍රිපිටකයේ කොහෙවත් නැහැනේ මහරහතන් හදලා මට හිතෙන විදිහට මෙහෙමයි. මම හිතන්නේ මෙහෙමයි. එහෙම එක එක්කෙනාගේ අදහස් නැහැ, බහුබූත නැහැ. මේකේ තියෙන්නේ පින්වත්නි ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ආනන්ද ස්වාමීන් වහන්සේ ඒක වෙනස් නොකර මම මෙහෙම ඇහුවා. මෙන්න බුදුහාමුදුරන්ගේ ධර්මය. එච්චර. එසා ඒ සදාතනික වටිනාකමක් තියෙන ධර්මය අපිට උපකාර වෙන එකක්. බුදුහාමුදුරුවෝ දේශනා කරේ ලෝකාවබෝධ සූත්‍රයේදී යංච භික්කවේ රත්ත්‍ෙන් අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධති. මං යම් රාත්‍රියක බුදු වුණාද. යංච භික්කවේ රත්ත්‍ෙන් අනුපාදිශේෂාය පරිනිබ්බාන දාතය පරිනිබ්බායති. තව රාත්‍රියක මං පිරිනුවම් පානවාද. යං ඒ තස්මින් අන්තරේ දෙක අතර භාසති ලපති නිද්දිසති. මොනවා කිව්වත් නිර්දේශ කරත් පැනෙව්වා සබ්බන්තං තතේව හෝති. සියල්ල එහෙමමයි. නොඅඤ්ඤතා වෙනස් වෙන්නෙම නෑ. ඔය සිංහනාද කරන්න පුළුවන් බුදුවරේට විතරයි. ලෝකෙ කොච්චර දියුණු වුණත්, තාක්ෂණයේ දියුණු වුණත්, විද්‍යාවේ පරතරට ගියත් බුදුහාමුදුරන්ගේ දර්ශනයක ස්පිල්ලක් පාපිල්ලක්වත් වෙනස් කරන්න බෑ. මතක තියාගන්න අපි සතුටු වෙන්න ඕනේ, ආඩම්බර වෙන්න ඕනේ. ලෝකෙ විද්‍යාව තාක්ෂණයේ දියුණු වෙද්දී ලෝකෙ සියලුම ආගමික මතවාදවල දර්ශනයට ගහලා ඉවරයි. අපේ දර්ශනයට ගහන්න බෑ. ඇයි? අදටත් මිනිස්සු ඔය අපිට ගහන්නේ මොනවටද? සංස්කෘතික කාරණා වලට, දන් දීමේ අඩුපාඩු වලට, හාමුදුරුවන්ගේ අඩුපාඩු වලට, පෙරහැරවල් වලට, අලියත්තු පෙරහැර වලට ගන්න මේ පොඩි පොඩි කරුණු. පටිච්චසමුප්පාදයට, චතුරාර්ය සත්‍යයට, ත්‍රිලක්ෂණයට අභියෝග කරන්න පුළුවන් කෙනෙක් ලෝකේ ඇත්තෙත් නැහැ, ඉස්සරහට ඇති වෙන්නේ නැහැ. එසා මේ තමයි පරම සත්‍ය. බුදුරජාණන් වහන්සේ කියන්නේ එවැනි මහා බල සම්පන්න උත්තමයෙක්. අත්වහල ඇති 20 වෙනි වසරේ ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම දාර්ශනිකයා තමයි ඇල්බර්ට් අයින්ස්ටයින්. නේ? අයින්ස්ටයින් 20 වෙනි වසරේ ලෝකෙට පහළ වෙච්ච ශ්‍රේෂ්ඨම දාර්ශනිකයා. අයින්ස්ටයින් මරණ මංචකයේදී තමන්ගේ ශිෂ්‍යයන්ට කියනවා මතක තියාගන්න අයින්ස්ටයින් 20 වෙනි වසරේ ලෝකෙ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨ දාර්ශනිකයා තමයි.
හැබැයි මේ ලෝකේ දැනුමේ උල්පත බුදුහාමුදුරු. ගෞතම බුදුහාමුදුරු. උන්වහන්සේගේ දැනුම මහසાગරයෙන් නම් අයින්ස්ටයින් කියන්නේ ඒ වෙරළේ සිප්පි කටුවක් ඇහිඳගත්ත පොඩි බබෙක්. කොච්චර නමසිරිත බලන්නකො මේ මිනිස්සු. අවසාන මොහොතේ කියනවා මට අහුනේ සිප්පි කටුවක් තරම් පොඩ්ඩයි. බුදුහාමුදුරුවෝ කියන්නේ මහසાગරය වගේ දැනුමක්. ඒ තරම් විශිෂ්ටයක් අපි සරණ ගිය බුදුහාමුදුරුවෝ. ඒ නිසා මේ ලෝකයේ තුල පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපිට මතක් කරනවා අපි ළඟ ශ්‍රද්ධාව තියෙනවා නම් අපිට මේ නිවන් මාර්ගයේ වඩන්න පුළුවන්. සෝවාන් අය ඉන්න ඕන තරම් අර මං කියපු විදිහට අපි බලාපොරොත්තු වෙන අය නෑ. අපි හිතනවා සෝවාන් වුණාම මුකුත් කර කියා ගන්න බැරි විදිහට නියුට්‍රල් වෙලා ඉදී කියලා. එහෙම ඉන්න අය නෑ. නේද? බොහොම මානුෂ ගුණ ධර්ම ඇතිව ඒගොල්ලොත් අපිත් එක්කම ගැටිලා වැඩ කරනවා. සෝවාන් වෙන්න මොනවද කරන්න ඕනේ? ධර්මයේ තියෙනවා පිළිබඳව සෝතාපට්ටි අංග කියලා. ඒ අංග කීපයක් විස්තර කරන්න ඔයත් පුළුවන් නම් උත්සාහ කරන්න මේ මනුස්ස ජීවිතේ ප්‍රයෝජනයක් නෙලා ගන්න. පළවෙනි මේක භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ ශ්‍රද්ධාව තිබිය යුතුමයි. ශ්‍රද්ධාව නැතුව මේ නිවන් මාගේ යන්න බෑ. දැන් අපි සසර කියන්නේ මඩගොහරුවක් නම් පින්වත්නි මඩගොහරුවක ගෙයක් හදන්න බෑනේ හොඳ පාදමක් දාගන්න නැතුව. ෆවුන්ඩේෂන් එක තියෙන්න ඕනේ හොඳට. පදනම මොනවයින් දැම්මත් පින්වත්නි මේක ශක්තිමත් යුතුයි. අන්න ශ්‍රද්ධාව කියන්නේ පදනම. ඒ පදනම උඩ තමයි සීලය නැමැති කණු යවලා ඔයත් ගෙයක් හදන්නේ. අන්තිමටයි නිවන කියන වහලේ ගහන්නේ. හැබැයි නිවන කියන වහලේ ගහන්න බෑ ෆවුන්ඩේෂන් එක හොඳ නැත්තම්. මොකද වෙන්නේ? බිත්ති බැඳගෙන යද්දි මාර්ගයේ වඩාගෙන යද්දි පින්වත්නි අර පාදම ගිලා බහිනවා. ඒකයි කිව්වේ අචල ශ්‍රද්ධාවක් හෙලවෙන්නේ නැති එකක්. මිනිස්සු ධර්ම මාර්ගයේ යනවාද ගොඩාක් මහන්සි වෙනවා මැදදී කියන අනේ ඉතින් කොහොමද ඉතින් අපිට පන්සලුත් එපා වෙන හාමුදුරුවෝත් එපා බුද්ධ ධර්මත් එපා වෙන මේ කරන වැඩ නිසා. දාද ඔයත් සමහර ලාවට ඒ ස්වාමීන් වහන්සේලාගේ අඩුපාඩු දැක්කා මටත් ඔය මහත්තුරු වෙලා කියන හාමුදුරනේ බලන්නකො හාමුදුරුවෝ මද්ද්‍රව්‍ය විකුණනවා හාමුදුරුවෝ මේවා කරනවා අරව අපිට බුද්ධ ධර්මත් එපා වෙනවා. එක එක පුද්ගලයෝ සරණ යන්න එපා. කිසිම හාමුදුරු කෙනෙක්ට පෞද්ගලිකව පහදින්න මහා සංඝයාට පහදින්න. අපි මේ පැහැදුනේ සාරිපුත්ත මොග්ගල්ලාන පරපුරේ සංඝයා. ඔය කෙනෙක් දෙන්නේ වැරදි කරලා එළියට ආවට පින්වත්නි කොච්චර ගුණපිලිවෙත් පුරන සංඝයා මේ ශාසනයේ ඉන්නවද? නේද? ඒ උන්වහන්සේලා ගැන වචනයක්වත් කතා කරන්නේ නැහැනේ ලෝකයා. මේ ලෝකයේ පින්වත්නි හැමදාම පත්‍රවල පිටු ගණන් යන්නේ කවුරු ගැනද? අර හොර වැඩ ජඩ වැඩ කරලා එළියට ආපු සංඝයා ගැන. හැබැයි මේ ලෝකේ තමන් කරපු සියලුම වෘත්තීය තලයන් අතහැරලා දාලා සියලුම ලෞකික සම්පත් අතහැරලා දාලා පැවිදි වෙලා ගුණ පුරන සංඝයා ගැන. මේ ලෝකේ දොස්තරලා කීයක් මහාන වෙලා ගුණ පුරනවද කැලෑවල් වල? ඉංජිනේරු කී දෙනෙක් නේද? විශ්වවිද්‍යාල මහාචාර්යවරු කී දෙනෙක්? හමුදාවේ උසස් නිලධාරි කී දෙනෙක් ලංකාවේ මේ මහා දුෂ්කර කැලවල් වල ගුණ නුවණ වර්ධනය කරගෙන ඉන්නවද? ආර්යයන් වහන්සේලා වීමේ පරමාභිලාෂයෙන් ශාසනයට මහාසේ උන්වහන්සේලා ගැන පත්තරවල පිටු ගණන් යන්නේ නැහැ. හැමදාම යන්නේ අර වැරදි කරපු කැත වැඩ කරපු හාමුදුරුවෝ ගැන. ඕක ලෝකේ ස්වභාවය. මිනිස්සු ස්වභාවයෙන්ම කැමති කුණු හොයන්නේ. ඒ නිසා ඔබ මේ කුණු රසයට අහු වෙන්නම එපා. ඔබේ ශ්‍රද්ධාව පදනම ශක්තිවන්ත වෙන්න. අපි මේ සරණ ගියේ සාරිපුත්ත මොග්ගල්ලාන පරපුරේ සංඝයා. එහෙම හිටියාම අපි ගල් කණු වගේ එළවෙන්නේ නැහැ. අපි අපේ ගමන යනවා. කවුරුත් නිසා අපේ ගමන අපි නවත්ත ගන්නෙ නැහැ. අර අපි ගමේ භාෂාවෙන් කියන්නේ මූණත් එක තරහ වෙලා නහය කපා ගන්නවා කියන්නේ. ඒවට යන්නේ නැහැ. හාමුදුරුවෝ වැරදි කරනවා නම් හාමුදුරුවෝ අපායයි. අපිට මොකටද? අපි යන්නේ අපේ ගමන. ඒ නිසා පළවෙනිම එක තමයි ශ්‍රද්ධාව. දෙක ආර්යකාන්ත සීලය. යම් තැනක නැවතිලා හැරිලා බලද්දි පින්වත්නි ඇස්වලට කඳුළු වෙන්න බෑ. කැඩුනේ නැති, පුල්ලි නැති, සිදුරු නැති අඛණ්ඩ සීලයක් අපි ළඟ තියෙන්න ඕන. මතක තියාගන්න ඕන පැහැදිලිම දේ තමයි සිල් රැක්කා කියලා නිවන් දකින්නේ. නේද? නිවන සීලේ මත රඳා පවතින එකක් නෙමෙයි. හැබැයි නිවනට සීලය බොහොම පිහිටක්. මොකද අපේ හිතේ සමාධිය වඩව ගද්දී සීලය හරි වටිනවා. බණ කතාවල ගොඩාක් තැන්වලදී කියන හාමුදුරුවෝ තමන්ගේ සීලය ආවර්ජනය කරද්දී සමාධිය ඇති වුණා කියලා. ඔයත් අහලා ඇතිනේ ඔය
පීති සුඛ ඒකාග්‍රතාව කියන කතාවක් නේද? සීලය මතක් කරද්දිම පුදුම සතුටක් එනවා. මගේ සීලය මෙච්චරට පිරිසිදුයිනේ. ආන්ගේ ප්‍රීතියම තමයි සැපයක් බවට පත් වෙන්නේ. ඒ සැපේම තමයි ඒකාග්‍රතාවයක් බවට පත් වෙන්නේ. එතකොට සමාධිය වැඩිච්ච හිතට විදර්ශනාව දුන්නාම කොහොමත් rahat වෙනවා. ඒ නිසා මේ සීලය කියන එක පින්වත්නි අපිට හරියම ලොකු උපකාරයක්. සීලය තුලමයි අපිව සුගතියට ගෙනියන්නේ. පින් කරා කියලා අපිට සුගතිය යන්න බෑ. පින් කරාම මොකද වෙන්නේ? ඉන්න තැන සස්ත්‍රීක වෙනවා. ආයුෂ ලැබෙනවා, වර්ණය ලැබෙනවා, සැපේ ලැබෙනවා, බලය ලැබෙනවා, ප්‍රඥාව ලැබෙනවා. පින් කරාම ලැබෙන්නේ ඒවා. හැබැයි සුගතිය තීරණය කරන්නේ සීලයෙන්මයි. සමහර සත්තු ඉන්නවා නේද හොඳට සැප විඳින පින් තියනවා. ඒගොල්ලෝ චීස් බටර් කනවා, ඇඳන් උඩ නිදිනවා නේද, කොණ්ඩ හොඳට පීරනවා, මවිල් ටික බ්‍රෂ් කරනවා, බෙහෙත් ගන්න එක්කයි යනවා, වාහනේ යන්නේ. සත්තු ඉන්නවා සැප විඳින. අලියැත්තු බලන්නකෝ. මිනිස්සු කණ්ඩ බොණ්ඩ ගිහින් දානවා, නාවනවා, පුදුම ආදරෙන් සලකනවා. හැබැයි තිරිසන්නෝ ඉපදිලා තියෙන සතර අපායේ. මොකක් නිසා? පින් කරා පිනෙන් සස්ත්‍රීකයි. ඒ නිසා බබලනවා. හැබැයි සීලෙන් දුර්වර්ණ නිසා දුස්සීල ස්වභාවයට පත් වෙලා සතර අපායේ දුක් විඳිනවා. ඒ නිසා මේ දෙවනි කාරණේ තියෙන්න ඕනේ මාර්ගඵලයකට යදි සෝවාන් වෙද්දී ආර්යකාන්ත සීලය. තුන්වෙනි එක සෝවාන් වෙන්න බලාපොරොත්තු වෙන කෙනා බින්වන්නේ අනිවාර්යයෙන්ම කල්යාණ මිත්‍ර සම්පදාව ඇති කර ගන්න ඕනේ. කල්යාණ මිත්‍ර සම්පත්තිය කියලා කියන්නේ අපිට නිවන් මාර්ගට ඉවහල් වෙන මිත්‍ර ප්‍රජාවක්. මං හිතනවා ලෝකෙ මේ කාලේ හැටියට අපිට ඉන්න හොඳම කල්යාණ මිත්‍රය බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවම මිත්‍රයා කරගන්න. ඊළඟට උන්වහන්සේගෙන් පස්සේ මේ ශාසනයේ නායකත්වයේ පැවරිච්ච ධර්මයේ මිත්‍රයා කරගන්න. අපිට අදටත් තියෙනවා පිරිසිදු ත්‍රිපිටකේ. හොඳ කල්යාණ මිත්‍රයෙක් කරගන්න. ආර්ය මහා සංඝයා තමන්ගේ ජීවිතයට කල්යාණ මිත්‍රයෙක් කරගන්න. ඊට අමතරව සිල් ගුණ දම් පුරන ගිහියෝ කල්යාණ මිත්‍රයෙක් කරගන්න. හැමතිස්සෙම ඇසුරු කරද්දී තමන්ට වැඩිය ගුණ තියෙන කෙනෙක්ව ලං කරගන්න. තමන්ට වැඩිය පහත් හෝ තමන්ට වැඩිය අඩුවෙන් ගුණ තියෙන කෙනෙක් ලං කරගත්තොත් මොකද වෙන්නේ? අපිත් ඒ ගොඩටම වැටිලා විනාශ වෙලා යනවා. මේ කල්යාණ මිත්‍ර කියන වචනේ පින්වත්නි අවභාවිත කරන්නම එපා. කල්යාණ මිත්‍රයා කියන්නේ පවෙහි විපාක පෙන්න අපිව පවෙන් ගලවලා කුසලයේ පිහිටලා අපිව හැමතිස්සෙම නිවන් මාර්ගට ගෙනියන කෙනා. එයා තමයි කල්යාණ මිත්‍රයා. අද ගොඩක් මිනිස්සු අපිට කියනවා යාළුවම වෙන ස්වාමීනි මේ මගේ කල්යාණ මිත්‍රයා. බැලින්නම් අර සෙන්සුරාදට ඉරිදට එයත් එකට බොණ්ඩ යන කෙනා කල්යාණ මිත්‍රයා කියන්නේ. එහෙම නැත්නම් එයාගේ හොර වැඩ හංගගෙන පව්කම් වලට උදව් කරන. එයාව පෙන්නලා තමයි කියන්නේ මගේ කල්යාණ මිත්‍රයා. නෑ ඒගොල්ලෝ නෙමෙයි කල්යාණ මිත්‍රයෝ කියන්නේ නිවන් මාර්ගට අපිට උපකාර වෙන කෙනා. කල්යාණ මිත්‍ර සම්පත්තිය තියෙන්න ඕනේ. ආනන්ද ස්වාමීන් වහන්සේ එක වෙලාවක බුදුරජාණන් වහන්සේට කියනවා පින්වත්නි මේ බුදුහාමුදුරනේ මේ ලෝකේ නිවන් මඟ තියෙන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය මත නේද කියලා. බුදුහාමුදුර කියන ආනන්ද එහෙම කියන්න එපා. නිවන් මගෙන් භාගයක් තියෙන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය මත. බුදුහාමුදුර කියන ආනන්ද එහෙම කියන්න එපා. භාගයක් නෙමෙයි සම්පූර්ණම නිවන් මඟ තියෙන්නේ කල්යාණ මිත්‍රව මත. ඊළඟට සෝවන් වෙන කෙනාට තියෙන්න ඕන එක තමයි හතරවෙනි එක සද්ධර්ම ශ්‍රවණය. දැන් ශ්‍රද්ධාවක් තියෙනවා, සීලයක් තියෙනවා, හොඳ යාළුවොත් ඉන්නවා. එන්න බණ අහන්න, ඇවිල්ලා බණ අහන්න කිව්වා. හැබැයි ධර්මයේ හදි හරි පරිස්සම් වෙන්න. අද ගොඩාක් ධර්මයේ වගේ ඒවා ඇහෙනවා. ධර්මයේ නාමයෙන් අධර්මයි. ඔයත් හැමතිස්සෙම ත්‍රිපිටකයට යොමු වෙන අට කතාවට යොමු වෙන. මේ පිරිසිදු තේරවාදී දර්ශනය තමන්ගේ ජීවිතය අනුසාරයෙන් ගලප ගන්න උත්සාහ කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ ඇසීමම සෝතාපට්ටි ඵලයට පත්වීමේ ක්‍රමවේදය. පංච විමුක්තායතන තියෙනවානේ පින්වත්නි. ඒ කියන්නේ විමුක්තිය ලබන්න පුළුවන් ආකාර පහ. පළවෙනි එක බණ කීම, දෙවෙනි එක බණ ඇසීම, තුන්වෙනි එක ධර්ම සජ්ජායනය. පිරිත් කියනවා කියන්නේ අවබෝධේ නිකං කිව්වා කියලා වැඩක් නැහැ. ඒවයි තේරුම් විමසා පිරිත් කි. ඊළඟට ධර්ම මානසිකාරය මොකක් හරි සූත්‍රයක් අරගෙන ඒ ගැන කල්පනා කරේ. ඊළඟට භාවනාව. ඔය පහෙන් තමයි නිවන් දකින්න පුළුවන්. එතකොට ඔයත් සද්ධර්ම ශ්‍රවණය කියන්නේ නිවන් මඟට උපකාරයක්. මාර්ගඵලයකටපත් වෙන්න කරන වැඩක්. පස්වෙනි එක කියනවා යෝනිසෝ මනසිකාරය. නිකම් බණ ඇහුවට වැඩක් නැහැ. හොඳ ස්ථාවර හිතකින්, හොඳ මනසකින්, නිවැරදි කියවීමකින් බණ අහන්න ඕනේ. මේ කුසල්, මේ අකුසල්, මේ හොඳ, මේ නරක, මේ පින්, මේ පව්
මේ කල යුත්තේ මේ නොකල යුත්තේ මේවා තමයි ප්‍රහාණය කළ යුත්තේ. එහෙම අවබෝධයකින් බණ අහන්න. යම් විදිහකින් එහෙම වැටහෙනවා නම් තමන්ගේ නුවණට මේ දේ කළ යුතුයි කියලා. ඊළඟට තියෙන ධම්මානුධම්ම ප්‍රතිපදාව. ඒ දේ කළ යුතුමයි. ඉතින් හරි එහෙම තමයි බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා තමයි ඉතින් ඕවා මාරුයිනේ කියලා අතහැරියොත් හෝ ධම්මානුධම්ම ප්‍රතිපදාව. මේක ප්‍රායෝගික කර ගැනීම තමයි පින්වත්නි ධම්මානුධම්ම ප්‍රතිපදාව. ඒ කියන්නේ අහන්නත් ඕනේ, තේරුම් ගන්නත් ඕනේ, ඒ අනුව ජීවිතේ වෙනස් කරන්නත් ඕනේ. සුණාත, ධාරේත, චරාත. එහෙනම් සෝතාපට්ටි අංග ටික තමයි ඔය කිව්වේ මොනවද? පළවෙනි එක අචල ශ්‍රද්ධාව, දෙවෙනි එක ආර්යකාන්ත සීලය, තුන්වෙනි එක කල්යාණ මිත්‍ර සම්පත්තිය, හතරවෙනි එක සද්ධර්ම ශ්‍රවණේ, යෝනිසෝ මනසිකාරය සහ ධම්මානුධම්ම පටිපදා. ඔය කියන ටික තියෙනවා නම් අපිටත් පුළුවන් සෝවාන් මාර්ග ඵලයටපත් වෙන්න.